ලස්සනට ටයිල් අල්ලලා ඉතාලි ඩිසයින් ෆිටින්ග්ස් දාලා අලුත්ම රේන් ෂවර් එකකුත් හයි කළාට පස්සේ නාන්න ගියාම වතුර එන්නේ චූචූ ගාලා නම් ඒකේ දුක දන්නේ ගෙදර අයිතිකාරයා විතරයි. බොහෝ දෙනෙක් නොදන්නා මේ හෙඩ් ප්‍රෙෂර් උගලට ඔබත් අහුවෙන්න එපා. මොකද්ද මේ ප්‍රශ්නේ? මේක ෂවර් එකේ වරදක් නෙවෙයි, පයිප්වල වරදකුත් නෙවෙයි. මේක භෞතික විද්‍යාව, ෆිසික්ස් සම්බන්ධ ප්‍රශ්නයක්. සරලවම කිව්වොත් වතුර ටැංකියේ පතුලේ සිට ෂවර් එකට ඇති සිරස් උස පරතරය vertical height ප්‍රමාණවත් නොවීමයි. අඩු පීඩනය නිසා ඔබට සිදුවන පාඩුව. අමතර වියදම් රුපියල් 35000කින් 50000ක් වැය කර ප්‍රෙෂර් පම්ප් එකක් හයි කිරීමට සිදුවීම. විදුලි බිල මම්පේ ක්‍රියා කරන සෑම විටම මාසික බිල ඉහළ යාම. නඩත්තු ප්‍රශ්න පීඩනය වැඩි නිසා පැරණි පයිප්ප පිපිරීමට ඇති ඉඩකඩ. CCRS අපෙන් ඔබට උපදෙසක්. ඔබ තවම නිවස සැලසුම් කරනවා නම් ස්වභාවික පීඩනයෙන් වතුර ලබා ගැනීමට නම් ටැංකියේ පතුලේ සිට ෂවර් එකට අවම වශයෙන් අඩි 15ක් 20ක උස පරතරයක් තබා ගන්න. ටැංකිය සඳහා වෙනම කුළුණක් හෝ උස් ස්ථානයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් බිත්ති කැඩීමට පෙර මුල සිටම පීඩන පම්ප සඳහා අවශ්‍ය විදුලි සහ නල මාර්ග ප්ලම්බින් ඇන්ඩ් වයරින් නිවරදිව සැලසුම් කරන්න. සල්ලි වතුරේ දාන්න එපා. නිවසක් ගොඩනැගීමේදී වෘත්තීය උපදෙස් ලබා ගන්න. CCRS Developers Private Limited වචනයට එහා ගිය වගකීමක් නිවසකට එහා ගිය බැඳීමක්.